ආයිබෝවන් සුබ දවසක් වේවා. අපේ ලක්ද YouTube නාලිකාව වෙත ඔබ සියලුම සාදරයෙන් පිළිගන්නා අතර අදත් ඔබත් මම හඳ සිටින්නේ කතරගම ශ්‍රී වල්ලි මාතා ගුහාව ඉදිරිපිට ශ්‍රී වල්ලි මාතා ගුහාවේ නම් ඇති තොරතුරු රයිසාල් තොරතුරු නම් ශ්‍රී වල්ලි මාතාව කුඩා කාල සිට මේ ප්‍රදේශයේ හැදී වැඩි කිරිඩොල්වියේ පටන් හැදී වැඩි ඉන්න අතර මෙම ස්ථානය ශ්‍රී වල්ලි මාතා ගුහා නමින් හඳුන්වන අතර එම ස්ථානයේ ඇති සුවිශේෂී දේ තමයි ශ්‍රී වල්ලි මාතා දේවිය කුඩා කාල සිටම හැදී වැඩි කදසිරුන් සමග පෙම්බැඳ සරණ මංගල්‍යය සරණ පාවා ගැනීමේ උත්සවය සිදු කරලා තියෙන මේ වල්ලි මාතා ගුහාව නම් ස්ථානය. ඉතින් එහි ඇති ඓතිහාසික තොරතුරු එහි ඇති ඓතිහාසික වටිනාකම ඒ තොරතුරු ටික දැනගන්න එන්න මාහා එක්වන අපේ ශ්‍රී වල්ලි මාතා ගුහාවට යන අතර තවත් දෙයක් කියා සිටින්න ඕන. මොකද ශ්‍රී වල්ලි මාතා ගුහා දේවාලයේ සුවිශේෂී දෙයක් සිදු වෙනවා. ඒ තමයි විවාහ අපේක්ෂාවෙන් සිටිනා සියලුම දෙනාට විවාහය ඉක්මනින් කර ගැනීම සඳහා සියලු බැතිමතුන් ඇවිත් බාරහාර වෙනවා, පුද පූජාවල් පවත්වනවා. එහි සුවිශේෂී දෙයක් තමයි ශ්‍රී වල්ලි මාතාව කුඩා කාල සිටම මුවන් ගෝනුන් සාවුන් සමග සෙල්ලම් කරමින් මෙම ස්ථානයේ සිටින අතර මෙම ස්ථානයේ සිට සෙල්ලම් කරමින් සිටින අතර කතරගම දිවි රාජාන් වහන්සේ වැඩිහිටි කන්දේ වැඩ සිටලා තියෙනවා. ඉතින් ශ්‍රී වල්ලි මාතා පුද පූජාවල් තියලා කාවාඩ සෙල්ලම් කරමින් ඉන්න අතරතුර ශ්‍රී කතරගම දෙවි හාමුදුරන් වහන්සේ දැකලා තියෙනවා මේ අපේ වල්ලි මාතාව මෙතන සෙල්ලම් කරලා සිටිනවා. ඉතින් කතරගම දෙවි රාජාන් වහන්සේ මෙතන තියෙන සුවිශේෂී සිදුවීම තමයි උමම් මාර්ගයක් හදාගෙන වැඩිහිටි කන්දේ සිට මෙතනට ආවයි කියන ඓතිහාසික තොරතුරක් තියෙනවා. ඒ උමම් මාර්ග සහ සියලු දේවල් මෙතන තියෙනවා. ඉතින් එන්න මාහා සමග යන්න වල්ලි මාතා ගුහාවේ තියෙන සුවිශේෂී දේවල් බලන්න එන්න මාහා පිසෙන්න. ඔබට මා සියලු දෙනාට අපේ ලක්දිව YouTube නාලිකාවෙන් ආරාධනා කර සිටිනවා. එන්න මාත් එක්ක යන්න ශ්‍රී වල්ලි මාතා ගුහාව විතර බලන්න. මේක තමයි වල්ලි ගුහාව, ගල් ගුහාව, දේව මාලිගාව. වල්ලි අම්මා උපත ලබාගත් ස්ථානය. වල්ලි අම්මා ඕපපාතික තමයි ඉපදිලා තියෙන්නේ. එතකොට වැඩි පරපුර තමයි මෙතන වාසය කරලා තියෙන්නේ. වැඩි නායකයා තමයි මේ වල්ලි මාතාව හදා වඩාගෙන තියෙන්නේ. මල්ලි මෑණියෝ ඉපදිලා තියෙන්නේ ඕපපාතික. අපිට කප් මහත්තයා සඳහන් කරන්න පුළුවන්ද කොහොමද මේ වල්ලි මාතාව ඕපාතික වුණේ, මොන ස්ථානයෙන්ද, කොහොමද ඕපාතික කියලා කාටද හමුුනේ කියලා හැඳින්වීමක් කරොත් කප් මහත්තයා? මෙයා මේ ඉතිරිලා තියෙන්නේ ඕපපාතිකව. එතකොට හමුවන්නේ කාටද මුලින්ම මේක වැඩි පරපුර තමයි හම්බෙලා තියෙන්නේ. ඊට පස්සේ තමයි වැඩි නායකයාට මේක දැනුම් දුන්නේ. වැඩි නායකයා තමයි මොනදෙනාද කිරි දීලා හදා වඩාගන්නේ. ඒ හදා වඩාගෙන ඒ ඇතිදැඩි වුණාට පස්සේ මෙයා සෙල්ලම් කරලා තියෙන සත්තුත්. ඔය ගෝනු මෝ හාවෝ කුකුලෝ ඔය වගේ සත්තුත්. ඒ සත්තුත් එක සෙල්ලම් කර හිටපු නිසා තමයි සෙල්ල කතරගම කියලා නාමي පාට බැන්නේ. නැත්තම් ඉහත නම සඳහන් වෙලා තිබ්බේ මේ සෙල්ලම් දුව සෙල්ල හතර. මොකද අපි අහලා තියෙනවා කප් මහත්තයා අර මේ ගීතයක් තියෙනවා අහලා තියෙනවා යමු සෙල්ල කතරගම් කියන ගීතයකුත් තියෙනවා. යමු සෙල්ල කතරගම් සඳ කුමාරයා වල්ලිට පෙම් බැඳ කතරගම්. ඒ කිව්වතින් මේ වල්ලි ගුහාව නම් මේ ස්ථාන තමයි හඳුනන ඇත්ත කියලා අපිට සනාථ කරන්න පුළුවන්. මේක තමයි වල්ලි ගුහාව. එතකොට කොහොමද මේ ස්ථානයේ කප් මහත්තයා වෙන බාරහාර මොනවද සිද්ධ වෙන්නේ, කොහොමද සුවිශේෂී ස්ථාන, කොහොමද මේ ස්ථානට එන්නේ කියලා අපි හැඳින්වීමක් කරොත් කප් මහත්තයා? බාරහාර මේ දැන් ඔය සෑම දෙයකටම බාරහාර වෙන්න පුළුවන් මේ වල්ලි ගුහාව තුළට ආපස්සේ.
එතකොට කම්මාද අපිට කියන්න පුළුවන් කොහොමද මේ ස්ථානට එන්නේ කතරගම පුරවලට ඇවිල්ලා කොහොමද එන මාර්ග දෙපස සඳහන් කරොත් මාර්ගයේ මේ මෙහින් එනවනම් මේ කතරගම කිරි වේරවංශයට පුදාගෙන ඔව් එහෙම පුදාගෙන මේ වැඳ පුදාගෙන මෙහාට එන්නේ කොහොමද මාර්ග දෙපස කියවන්නේ කතරගමට ඇවිල්ලා සෙල්ල කතරගමට ඇවිල්ලා සෙල්ල කතරගමේ පාර තමයි මේක මේ වල්ලි ගුහාව තියෙන කියලා අපිට තව ඓතිහාසික තොරතුරු ටිකක් කියන්න පුළුවන් නම් කම්මාත්‍ය කොහොමද ඓතිහාසික වැදගත්කම මේ කතරගම පුරවලේ සෙල්ල කතරගමේ වල්ලි ගුහාවේ කොහොමද තියෙන ඓතිහාසික තොරතුරු ඓතිහාසික තොරතුරු මේ හුමන් මාර්ගයේ තියෙනවා මහත්තයා වැඩිහිටි කන්දර අර දෙන්නේ වැඩිහිටි කන්දර ඔය තියෙන වැඩිහිටි කන්දර ඔය වැඩිහිටි කන්දේ ඉඳලා තමයි කතරගම දෙයියෝ සම්ප්‍රාප්ත වෙන්නේ ඔය උඹා මාර්ගය ඊට පස්සේ තමයි වල්ලි මෑණියෝ දැක්කේ වල්ලි මෑණියෝ මේ ඔය මේ වැඩිහිටි කන්දේ ඉඳලා තමයි දැකලා තියෙන්නේ මේ කාවඩි ශ්‍රී ලංකාවට ඊට පස්සේ තමයි කතරගම දෙයියෝ ප්‍රථම වට වැඩි මේ උඹා මාර්ගය ඒ උමා මාර්ගයේ වැඩලා එහෙම කාලයක් ඉඳලා දෙවි දේවතාවෝ මේ ස්ථානයට වඩම්මාගෙන ඒ ගිනි පූජාව පළතුරු පූජාව එහෙම තියලා ඒ සරණ මංගල උත්සවය කරලා තියෙන මේ ස්ථානයේදී කියන එක තමයි කියන්නේ. කදිරනේ දේව ගෝවින්දං පාලෙන්තු ලෝක සාසනං ඒතේ දේවානුභාවේන කන්දස්වාමී නමෝ නමක් ද්වාදස නයන හස්සං ප්‍රජ්ජිතු රක්ත වස්තරං ග්‍රාත්‍ය යසද්දි සංකකුත්තායුදන්තං උදිත මයුර වාහනං තේජානා දික්ෂ්‍ය තුල්‍යං ප්‍රවර කදිරහිතං දේව රාජං නමාමි සාදු 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 ඕම් වල්ලි මාතා දේවින්නා සෝබන කාරණ පුරනාදීපති සෝගත නිම්මලයන් පීනක හන්දක පීන පයෝදර පෝතක හංසිව ස්වර්ණිකුලං බාමන කරණි විමලම්බිත සූත්‍ර රත්නජ මුක්තද දාම යුතං ආයත යුක්ත සුසන්දිත නාසිත වන්දිත සම්මුඛ භාර්යායං ලෝචන දේහ දඩංගික නාත්‍ය විද්දේචද සුදි සුචිරං ධාවන කේස ජවරණ විරාජිත දං රාජ මුක්ත සද්‍යාස වාදන ගීතික නාද විලාසිත කින්නර අම්බික ප්‍රියවාවේ ශ්‍රී සුභ සාන්තිය දානක ආතුර රක්ෂන්තු තේ වල්ලි මාතා केसज नील मलं प्रत्यंबर दिग्जन मेघ इवं श्रीवय संकिव स्वप्न ललित अनंगिक सज्जित कंटक बंधन ज्योतिर्लंकृति दाम सज्जित त्रिगुणिता श्री शुभ शांतिय दानक आतुर रक्षन्तु ते वल्ली माता මෙතන තමයි මේක තමයි වල්ලි ගුහාව, ගල් ගුහාව, දේව මාලිගාව. වල්ලි අම්මා උපත ලබාගත්තේ ස්ථානය තමයි. වල්ලි අම්මා ඕපපාතික තමයි ඉපදිලා තින්නේ. වැඩි පරපර තමයි විතර වාසය කරලා තින්නේ. වැඩි නායකයා තමයි මේ වල්ලි මාතාව හදා වඩාගෙන. ඒ හදා වඩාගෙන ඒ ඇති දැරි වුණාට පස්සේ මෙයා සෙල්ලම් කරලා තියෙන සත්තුත්. ඒ සත්තුත් එක සෙල්ලම් කර හිටපු නිසා තමයි සෙල්ල කතරගම කියලා නාමේ පටබැඳිලා. ඒ වගේම තමයි මේ ගුහාව තියෙන වැඩි හිටි කන්දර.
වැඩිහිටි කන්දේ ඉඳලා තමයි කතරගම දෙවියෝ සම්ප්‍රාප්තුනේ ওই උමා මාර්ගය. ඊට පස්සේ තමයි වල්ලි මෑණියෝ මොන ගැහුනේ. ඒ මොන ගැහිලා එහෙම කාලයක් ඉඳලා දෙවි දේවතාවෝ මේ ස්ථානයට වඩම්මාගෙන ඒ ගිනි පූජාව පළතුරු පූජාව එහෙම තියලා ඒ සරණ මංගල උත්සවය කරලා තියෙන මේ ස්ථානයේ මෙතන මේ ශ්‍රී ලංකාව කර ඉන්නවා දැකලා තමයි කතරගම දිගේ වැඩිහිටි කන්දේ ඉඳලා දැකලා තියෙන්නේ. ඒකට වැඩිහිටි කන්දේ ඉඳලා තමයි ওই උමා මාර්ගයේ ওই ගල්තලාව තියෙන වැඩිහිටි කන්ද. ওই උමා මාර්ගයේ තියෙනවා කියනවා වැඩිහිටි කන්ද. ඒ ওই උමා මාර්ගයේ තමයි වල්ලි මෑණියෝ මේ කතරගම දී වැඩි. ඔතන තියෙන වලි පාත්. මේ තියෙන්නේ වලි පාත්. ඔය තියෙන්නේ වලි පාත්. වලි අම්මා මේ ශ්‍රී ලංකාවේ කරේ කාවරි සෙල්ලම් පළමුවෙන් කාවරි සෙල්ලම් කරගෙන ඉඳලා තියෙන එක. අපට අවසරයක් මහත්තයා ඔබතුමා කිව්වා කතරගම දෙවි හාමුදුරන් වහන්සේ වැඩිහිටි කන්දේ සිටලා තමයිලු වල්ලි මාතාව දැක්ක කියන්නේ. මේ ස්ථානයට ආපු උමම් මාර්ගය සඳහන් කරත් පෙන්වුවොත් කොහොමද මෙතන ওই උමමාන ගල්තලාව හඳුනා ගන්නට පෙන්වුවොත් මහත්තයා කොයි දිශාවෙන්ද එන්න තියෙන්නේ මේ ගල්තලාව තියෙන්නේ? මේ ගල්තලාව තියෙන්නේ ඔන්න ඔහොම. මේ ගල්තලාව දිකරවතිරික මහත්තයා වැඩිහිටි කන්ද. ඒ වැඩිහිටි කන්දේදී තමයි දැකලා තියෙන්නේ වල්ලි මාතාව මෙතන කාවාඩ සෙල්ලම් කරලා ඉන්නවා. ඒ වැඩිහිටි කන්දේ සිට තමයි මේ ගල්තලාව උමම් මාර්ගයට පත් වෙලා තියෙන්නේ. ඔබතුමා සඳහන් කරන මෙතනට කෙලින්ම උමම් මාර්ගයක් තියෙගෙන නේද? තියෙනවා කියලා කියනවා. දැන් අපි